කොහොමද යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවා ඩෙස්ක්ටොප් එක ගැන ටිකක් විතර දිග පාඩමක්. මේකේ ඩෙස්ක්ටොප් එකේ දකුණු පැත්තෙන් ඔයාලට පෙන්නනවා පොඩි නෝට් එකක්. ඔයාලට කැමති නම් ස්ක්‍රීන්ෂොට් ගහලා තියාගන්න පුළුවන්. නැත්නම් ලියා ගන්නත් පුළුවන්. ඉතින් මේ කියලා දෙන හැම දෙයක්ම හොඳින් ප්‍රැක්ටිස් වෙන්න මේක ඔයාලා ප්‍රෝ යූසර් කෙනෙක් කරાવી පරිගණකයත් එක්ක. අපි මේක ගැන කතා කරද්දී පළවෙනියෙන්ම ඉගෙන ගන්නවා ඩෙස්ක්ටොප් එකේ අපිට දැක ගන්න තියෙන්නේ මොනවද කියලා. icons, taskbar, start menu, notification area සහ background එක ගැන. ඊළඟට අපි ඉගෙන ගන්නවා wallpaper එක වෙනස් කරන්න, themes පාවිච්චි කරන්න, icon size වෙනස් කරන්න, ඊට පස්සේ icon arrange කරන විදිය, auto arrange කරන්නේ කොහොමද සහ shortcut එකක් හදාගන්න විදිය ගැන. තුන්වෙනියට අපි ප්‍රෝග්‍රෑම් එකක් පින් කරන්නේ කොහොමද, ටාස්ක් view භාවිතා කරන විදිය, මල්ටි ඩෙස්ක්ටොප් ක්‍රියේට් කරන්න සහ සිස්ටම් ට්‍රේ එකේ තියෙන අයිකන්ස් මැනේජ් කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. මුලින්ම අපි අයිකන් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. අයිකන් එකක් කියන්නේ අපි දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන මෘදුකාංගයක හෝ නැත්නම් අපි භාවිතා කරමින් සිටින මොකක් හෝ ෆෝල්ඩර් එකක ෆයිල් එකක ෂෝට්කට් එකක්. අපි ඉන්ස්ටෝල් කරලා තියෙන මෘදුකාංගයක ෂෝට්කට් එකක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මුලින්ම තියෙනවා රීසයිකල් බින් එක. මේක තමයි අපේ කම්පියුටර් එකේ තියෙන මොකක්ම හරි දෙයක් ඩිලීට් කරොත් පර්මනන්ට්ලි ඩිලීට් වෙන්න කලින් ඒක මෙන්න මේ රීසයිකල් බින් එක කියන එකට එනවා. මෙතනින් අපිට තෝරලා අත්‍යවශ්‍යම නැතිනම් ඩිලීට් කරලා දාන්නත් අවශ්‍ය නම් ආපහු ඒක රිකවර් කරගන්නත් හැකියාව තියෙනවා. ඔයාලට මේ මෙතන උඩ ඉඳලා බැලුවොත් පල්ලෙහාට මේවා මම පරිගණකයට දාපුවා. ඒ කියන්නේ පරිගණකය අලුතෙන් මිලදී ගත්තට පස්සේ තිබුණු දේවල් නෙමෙයි. අලුතෙන් මිලදී ගනිද්දිම තියෙන්නේ මම මේ ඔයාලට වෙනස් කරලා පෙන්නන්නම් ඈතින් තියලා රීසයිකල් බින් එක. ඊට පස්සේ මෙතන පේන්නේ නැහැ මයි කම්පියුටර් වගේ දෙයක් තියෙන්න ඕනේ. මම මෙතනින් මයි කම්පියුටර් ඕපන් කරලා මයි කම්පියුටර් එක ගන්නවා. Windows ඕනම පරිගණකයක මෙන්න මේ අයිකන්ස් දෙක අනිවාර්යෙන් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ Microsoft Edge කියන වෙබ් බ්‍රවුසර් එකත් Microsoft මෙහෙයුම් පද්ධතිය මත අනිවාර්යෙන් තියෙනවා. මේක ඒගොල්ලෝ ඉන්ස්ටෝල් කරලම යවන්නේ අපිට අන්තර්ජාලය භාවිත
කෝපයිලට් එක මයික එක දැන්ට වැඩ කරමින් තියෙනවා කියල තමයි පෙන්න්නන්නේ. ඊට පස්සේ මෙ මේ වගේ මෙතන කලික් කරෝතිවාට වොලිම් කොච්චරක් ඔලිම්ම එක අපි වැඩි කල තියද ස්ක්‍රීන් එක බ්‍රයිට්නස් එකට වැඩි කරගන්න වයිෆයි ඔන්න ඔෆ් කරගන්න Bluetooth ඔන්න ඔෆ් කරගන්න ෆ්ලයිට් මොඩ් දාන්න පුළුවන් එනජි සේවින් දාන්න පුළුවන් එහෙම නැත්තං අපිට පුළුවන් පරිගන එක හර මොබයිල් හොට්ස්පොට් වනත් දාන්න ඊට පස්සේ ඇස් දෙකට අමාරුනං අපිට රෑට කම්පිට එක පාවිච්චි කරද්දි ඇත්තන් දීර්ඝ වෙලාවක් පරිගෙන එක පාවිච්චි කරද්දි අපිට පුළමෙන් මේ නයිට් ලයිට් කියන ඔප්ෂන් කොන් කරන්න මේ කොන් කරට පස්ස පරිගෙන එක නිකං ස්ක්‍රීන් එක තියෙන බ්ලූ ගතිය නිල් පාට වර්ණය තරමක් අඩු වෙලා කහපාට වර්ණ කියන එක ටිකක් වැඩි වෙලා තමයි පෙන්න්නන්නේ මම මේ කොන් කර මාලට පේනවද දන්නේ නෑ ටාස් බායක ගැන මම හිතනවාලට මතක ඇති කියල මම කියල දුන්න දේවල් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන කලික් කරට පස්සේ කලික් කරන්න ඇතුවත් වලට පුළුවන් දිනය සහ වෙලා බලාගන්න කලික් කරට පස්සට පුළුවන් සම්පූර්ණ කැලන්ඩර එකක්ම බලාගන්න මේ තියෙන කැලන්ඩ එක ඊළඟට ස්ටාර්ට් මෙනුව එක ඊළඟට අපි කතා කරනවා ස්ටාර්ට් මෙනුව එක ගැන ස්ටාර්ට් මෙනුව එකේ අපිට අවශ්‍ය පරිගෙනක තුළ සොයාගන්න අවශ්‍ය හෝ අපි ඉන්ස්ටෝල් කරල තියෙන ඕනම දෙයක් මෙතනින් තමයි අපිට පහසුවම සොයාගන්න තියෙන තැන එකම තැන නෙමේ තව තැන් තියෙනවා මේක තමයි ස්ටාර්ට් මෙනුවෙන් තමයි අපි ගොඩක් දෙවල් සොයාගන්න සෙටිංස් හෝ ඒවා ෆෝල්ඩර් එකක් සොෆ්ටය එක ඕනම දෙයක් අපිට මෙතනින් සොයාගන්න පුළුවන් ඉතින් මේක ඕපන් කරගන්න ක්‍රම දෙකක් තියෙන එකක් තමයි කීබෝඩ්ගේ වින්ඩෝස් කිය එක ප්‍රෙස් කරන්න පුළුවන් අඩ එක පාරක් එහෙම නැත්තන් ටාස් බායක තින ස්ටාර්ට් බන්න එක පාරක් කලික් කරන්න පුළුවන් ඉතින් මෙතන ඉනුත්වාට බලාග ඉතින් මීළඟට අපි කතා කරමු බෑග්‍රවන්් එක ගැන එහෙම නැත්තම් වෝල් පෙපර එක වෙනස් කරන්නේ කොහොමද තීම්ස් භාවිතා කරන්නේ කොහොමද අයිකන් සයිස් භාවිතා කරන්නේ අයිකන් සයිස් වෙනස් කරන්නේ කොහොමද ඩෙක්ස්ටොප් එක මැනේජ් කරන්නේ ඔටෝ ඇරෙන්ජ් කරන්නේ ෂෝට් කට්ටයක් ක්‍රේට් කරන්නේ කොහොමද කියලා මුලින්ම අපි බලමු ඩෙක්ස්ටොප් එකේදී වෝල් පේප එක වෙනස් කරන්නේ කොහොමද කියලා ඉතින් මම මේ නෝට් එක පොඩ්ඩක් මිනිමයිස් කරගන්නවා ස්ක්‍රීන් ෂොට්ටයක් ගහල තියාගන්න පුළුවන් ගොඩක් හොඳේ පස්සේ වලට ලියාගන්න ඕන්නම් ලියාගන්නත් පුළුවන් ඉතින් ඩෙක්ස්ටොප් එකේ වෝල් පේපර් එක වෙනස් කරද්දී ඔට පුළුවන් කෙලින්ම රයිට් ක්ලික් කරන්න show more option personalize මෙන්න මෙතනින් වට පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් කියන එකට ගියා ඊට පස්සේ පික්චර්ස් කියන එක මතින් මේ පික්චර්ස් කියන එක ක්ලික් කරලා සොලිඩ් කලද ස්ලයිඩ් ෂෝ එකක් විදිට මේක ඔයාගේ තියෙන ගැලරේකේ තියෙන මොනහරි ෆොටෝස් ටික එක දිගට මේක විනාඩි කිහිපයකට වතාවක් නැත්තම් පැය කිහිපයකට වතාවක් මේක මාරුවෙන්න ඔටෝමැටික් හදන්න පුළුවන් ඉතින් මම මේ පික්චර් එකක් කියන එක තෝරගෙන බ්‍රවුස් ෆොටෝස් කියන එක මම තෝරගෙන මෙතනින් මට පුළුවන් කැමති ෆොටෝ එකක් තෝරන්න හරි මගේ PC එකේ දැනට මම එහෙම ඩවුන්ලෝඩ්
දැක්කද අපි ඩවන්ලෝඩ් කරගත් ඉමේජ් එක ඩෙස්ක්ටොප් එකේ බෑග්‍රවුන්ඩ් එක වෙලා. අනිත් ක්‍රමේ තමයි අපි කලින් කරා වගේ ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කරා පර්සනලයිස් කියා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට පුළුවන් බ්‍රවුස් ෆොටෝ කියන එක හරහා ගිහිල්ලා මෙන්න මේ ෆොටෝ එක තෝරගන්න. මේ ෆොටෝ එක වෙනට මම වෙන ෆොටෝ එකක් තෝරගන්නවා. දැන් බලන්න මම කලින් ස්ලයිඩ් එක හැටියට ඊළඟට අපි තීම් එකක් භාවිතා කරන්න ඉගෙන ගන්නයි තියෙන්නේ. ඉතින් තීම් වෙනස් කරන්න මෙන්න මේ විදිහට. ආයි අපි ඩෙස්ක්ටොප් එකට යනවා. show more option, personalize, colors, themes. මෙන්න තීම් එකක් කියන්නේ අපිට ඇසට පේන විදිය වෙනස් කරන එකනේ. ඉතින් අපිට පුළුවන් මෙතනින් colors වෙනස් කරගන්න. සාමාන්‍යයෙන් බෑග්‍රවුන්ඩ් එකේ තියෙන කලර්ස් ෆොන්ට් වල කලර්ස් වගේ ගොඩක් දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ඔයාලට පේන ඇති ඔයා දාගත්ත බෑග්‍රවුන්ඩ් එකට අදාළව පොඩි ප්‍රමාණයක් මේ වින්ඩෝ එකම සම්පූර්ණයෙන් ඔයාලට පේනවා නිකන් ලාවට පොඩි නිකන් වීදුරු ඉෆෙක්ට් එකක් වගේ බොඳ වෙලා ලාවට ගොඩක් නෙමෙයි. මේ ටාස් බායක හැමෝට පේනවා. මේක ඕෆ් කරගත්තම සම්පූර්ණයෙන් එක පාටක් වෙනවා. ඉතින් මෙන්න මේක මම ඔන් කරලා මම ගොඩක් කැමති ඩාර්ක් කියන තීම් එක තියාගන්න. මේකෙත් තීම්ස් කියන එකට ගියාම ගොඩක් ඔප්ෂන් තියෙනවා. Windows default දීපු ඒවාත් තියෙනවා. අපිට ඕන නම් Microsoft Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ දැනට තියෙන ටිකක් පාවිච්චි කරලාට පෙන්නනවා. මෙන්න මේ විදිහට බලාගෙන ඉන්න. දැකද සම්පූර්ණ ඩෙස්ක්ටොප් එකේම තීම් එක වෙනස් වෙනවා. වෝල්පේපර් එකත් එක්ක තමයි වෙනස් වෙන්නේ. සමහර තීම්ස් තියෙනවා වෝල්පේපර් කිහිපයක් අපිට ලබා දෙනවා. අපිට පුළුවන් මේ next background කියන එක ක්ලික් කරලා වෝල්පේපර් එක වෙනස් කරගන්න පුළුවන්. ඔටෝමැටික් එක වෙනස් වෙන තීම්ස් එහෙමත් තියෙනවා. අපි මොකක් හරි ඩෙස්ක්ටොප් එකට වෝල්පේපර් එකක් දාගෙන තීම් එක හදාගත්ත ඉතින් මෙතන එක පෙන්වනවා දැනට තියෙන තීම් එක කියලා. ඉතින් මම ගොඩක් කැමති ඩාර්ක් කලර් තීම් වලට. ඒක මගේ බැටරි එකත් ගොඩක් සේව් කරගන්න උදව් කරනවා වගේම ඇස් දෙකටත් ගොඩක් සනීපයි. ඒක නිසා මම ඩාර්ක් කලර් තීම් එකක් මෙහෙම තියන්න දෙනවා. ඊළඟට අපි බලමු ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. icon size වෙනස් කරන්න. icon size වෙනස් කරන්න තියෙන හරිම සරල ක්‍රම දෙකක්. ඔයාලට එක්ක right click කරලා view කියන එක හරහා ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලට ඊළඟට තෝරන්න තියෙනවා medium icon, large icon, small icon. ඉතින් මම large icon කියන එක මම තෝරනවා ඔයාලට ගොඩක් ඉක්මනට මේක පෙන්වන්න ඕන නිසා. දැක්කද? icon ගොඩක් ලොකුවට පේනවා. ආයෙ මම ගිහලා small icon කියන එක දානවා. කලින් තිබ්බ වගේ icon පොඩියට පෙන්වනවා. ඉතින් පොතේ හැටියට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ෂෝට්කට් ක්‍රියේට් කරන්න. අපි දැන් වෝල්පේපර් එක වෙනස් කරා, තීම් එක වෙනස් කරා, අයිකන් සයිස් ලොකු පොඩි කරා. අයිකන් arrange කරගන්න විදිය කතා කරේ නෑ තාම. අයිකන් arrange කරගන්න විදිය කතා කරලා ෂෝට්කට් ක්‍රියේට් කරගන්න විදිය ගැන කතා කරමු. අයිකන් arrange කරගන්නවා කියන්නේ මෙහෙමයි. ඔයාලට අපි හිතමු නිතරම භාවිතා කරන්න අවශ්‍ය නැ අයිකන්ස් කිහිපයක්. මෙන්න මේ විදිහට left click එක ක්ලික් කරගෙන ඇවිල්ලා ඔයාලට අවශ්‍ය තැනකින් තියලා අතාරින එක තමයි අපි අයිකන් arrange කරගන්නවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලස්සනට ඔයාලට අවශ්‍ය තැනකින් මේක ගෙනිහින් තියාගන්න. මෙහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මෙහෙම පිස්සන් කොටුවක් වගේ අයිකන් තැන් වල තියෙනවා. අපි කියනනම් දැක්කම ඩෙස්ක්ටොප් එක තියෙන තැන් හොයාගන්න බැරි නම් අයිකන් ඔයාලට පුළුවන් කෙලින්ම right click කරා view කියන එකට ගියා auto arrange icon කියන එක පාරක් click කරන්න. මේ icons ටික ඔක්කොම ලස්සනට ඇවිල්ලා වම් පැත්තේ හරි බෙරි ගිහිලා පිළිවෙලට හැදෙනවා. ඉතින් මං කිව්වා වගේ වීඩියෝ එක තව ටිකක් තික් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ෂෝට්කට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. තියෙන Windows Explorer කියන එක ඕපන් කරගෙන
මෙතනින් අපිට උඩින්දල පල්ලෙ හට පේනවා ඩෙක්ස්ටෝප් ඩවන්ලෝඩ් ඩොකියමන්ට් පික්චස් මේ වගේ අපිට මෙහෙවුම් පද්ධතිය නැත්තම් ඔපරේටින් සිිස්ටම් එක විසින්ම හදල දුන්න ෆයිල්ස් කිහිපයක් මේ වගේ ඇතුළේ අපි තියෙනවා ඩවන්ලෝඩ් කරගත්ත ෆයිල්ස් අපි සේව් කරගත්ත දේවල් ඩොකියමන්ට් එක ඇතුළේ පික්චස් අපි මොනට පික්ච එකක් ඩවන්ලෝඩ් කරගත්තන සමාවෙන් පික්ච එකක් ඩවන්ලෝඩ් කරගත්තන ඩවන්ලෝඩ් සල්ට යන්න අපි වෙනම කොපි පේස් කරගත්තතින් තමයි මේ පික්චස් කෙනෙක ඇතුළට එන්නේ මියසික්ස් වීඩියෝස් මෙන්න මේ වගේ දේවල් ඉතින් අප හිත මෙන්න මේ ෆිල්ම් කියන එක ෂෝට් කට් එකක් මට ඩෙක්ස්ටොප් එකට ඕන්න මට පුළුවන් මෙන්න මේ විදි දෙයක් කරන්න කෙලින්ම මම එහෙම කලික් කරගෙන ඇදගෙනාවතින් මේක සම්පූර්ණ කොපිය එකක් එන්නේ එක නිසා එහෙම කරන්න එපා කවදාවත් අපිට ෂෝට් කට්ටයක් ඕනම් කොපි කරගෙන විල්ල අතාරින්න එපා මොකද ඊළඟ වතාව අපි මේක ඇතුළේ මොකක් හරි වෙනස්කමක් කරත් මොකක් හරි කොපි පේස් කරෝතින් ඩිඩීට් කරෝතින් ඩෙක්ස්ටොප් එක තියෙනක වෙනස් වෙන්න මොකද මේක ඇතුළේ තියෙන එක කොපියක් ඩෙක්ස්ටොප් එක මත තියෙන තව කොපියක් ඒක නිසා ෂෝට් කට්ටයක් ගන්න නම් ෂෝට් කට්ටයක් කියන්නේ ලේසි ක්‍රමයක් අපිට මෙන්න මේ ෆයිල් එකට ඇක්සස් ගන්න නැතම් මේ ෆයිල් එක ඕපන් කරගන්න තියෙන ලේසි ක්‍රමයක් මේකට ක්‍රම දෙකක් තියෙන එක්කෝ මෙන්න මේ මෝප්ෂන් රයිට් ක්ලික් කර ඩෙක්ස්ටොප් එක මත නිව් ෂෝට් කට් මෙතනිට බ්‍රවස් කියන බටන එක කලික් කරලා අට තෝර ගන්න පුළුවන් ඔය කොහේ තියෙන දෙයක්ද මේ ෂෝට් කට්ට ක්‍රේට් කරගන්න මම දැන් බලන්න දිස්පීසි අයිඩියපඩ් බැකප් ඩ කියන කලික් කරහම මෙන්න මේ ෆෝල්ඩර එක ඇතුළ තමයි ඕපන් වෙන්නේ මේ ෆෝල්ඩ එක ඇතුළි තින් මොනදිකල් පෙන්න්න දැක්කද මේ තියෙන ටිකම මේ ඇතුළෙත් මේ විදිර තියෙනවා මේක වෙල ෂෝට් කට්ට එකන් මේක කලික් කරහම මෙන්න මේ ෆෝල්ඩර එකම තමයි ඕපන් වෙන්නේ ෆිල්ම් කියන එක අනිත් ක්‍රමය තමයි ෂෝට් කට්ටා ක්‍රේට් කරගන්න තියෙන මෙන්න මේ ෆෝල්ඩර එකක් මත් මේක ෂෝට් කට්ටයක් කියන එක මේ රීසයිකල් බින්න එක මත මේ වගේ ඊතලයක් නැහැ එක තේරුම මේක ෂෝට් කට්ටයක් නෙමේ ඒ මේක තියෙන කෙලින්ම මේක මත ස්ථාපනය කරලා තියෙන්නේ මේ ඩෙස් කියන ෆෝල්ඩර එක මේක මත කොපි කරලා තියෙන කෙලින්ම මේක වෙන කොහෙවත් කොපිය එකක් නෑ කොපිය එකක් නැහැ කියන්න බෑ එවනට මේක තියෙන ඔරිජිනල් ෆෝල්ඩර එකක් මේ ඇතුලේ මේ මුකුත් දැනට නැති වුණට මේ තියෙන ඔරිජිනල් ෆෝල්ඩර එක ඩෙක්ස්ටොප් කියන එක ටෙලිග්‍රම් XM ගලෝබල් සෙන්ඩ ඇනිමයා මේ අයිකන් ඔක්කොම ෂෝට් කට කොපී කරලා මෙතැන්ට පේස් කරපුුව නෙමේ මේක මත ස්ථාපනය කරපුුවන්න මේ කොහ අරි තින ෆෝල්ඩර එකක ෂෝට් කට්ටක් තමයි මේ මගේ ලේසිට මං ක්‍රේට් කරල තියෙන ඉතින් මේ ෂෝට්කට් ඩිලිට් කරා කියල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ආට පුළන් ආය පරිකෙන ඇතුල කොහෙන් හරි මේක සොයාගන්න ඊළඟට අපි බලමු සෝෆ්ටෑක ෂෝට් කට්ට එකක් දාගන්න කොහමද කියලා තැනට මෙතැන නැති සොෆ්ට එකක් තෝරගම මෙතන පේන්න නෑ ෆොටෝශප් හරි එක උඩ මෙතින් මම ස්ටාර්ට් පනෝකට ගියා අපි බල මෙහෙම ඇදල දාලා ඇදගෙනවිල් අතාරනවා ක්‍රේට් ලිින් දැක්කනේ ෂෝට් කට් එකක් තමයි හැදරේ මෙතනත් ෆොටෝශප් තියෙන මෙතනත් ඩෙක්ස්ටොප් එක තියෙන ස්ටාර්ට් මෙනුව එකින් වට ඇදගෙන විසිල්ම එක හදාගන්නත් පුළුවන් මීට වඩා සංකීර්ණ ක්‍රම තියෙනවා දැනට මේ ක්‍රම කිහිපය විතරක් මතක තියාගන්න පොතේ හැටියට ඊළඟට තියෙන්නේ ප්‍රෝගෑම් එකක් පින් කරන විදිය ප්‍රෝගෑම් එකක් ටාස් බායකට පින් කරන විදිිය නම්මට මතක විදිට මං කලින් කියල දුන්න මෙන් මේ විදිර ඇතගෙන කියල්ලා ටාස් බායක මත අතාරන්න කියලා මේ තියෙන්නේ මේ විදියට
ඔයාලට මොකක් හරි දෙයක් අවශ්‍ය නම් ක්ලික් කරගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා ටාස්ක් බාර් එක මත ඇතෑරියා. අවශ්‍ය නැත්තම් ඒක මෙන්න මෙහෙම උඩට ක්ලික් කර අවශ්‍ය නැත්තම් මේ විදිහට ක්ලික් කරා unpin from task bar කියන එක ක්ලික් කරා. ක්ලික් කරා right සමාවෙන්න right ක්ලික් කරා unpin from task bar කියන එක ක්ලික් කරා. ඒ විදිහට මේක නැති වෙලා යනවා. ඉතින් මෙහෙමයි ප්‍රෝග්‍රෑම් එකක් පින් කරගන්න සහ අන්පින් කරගන්නේ. ඉතින් මම දන්නවා මේ වීඩියෝ ගොඩක් දික් වුණා කියලා. මේක සාමාන්‍යයෙන් කම්පියුටර්ස් නැත්නම් ICT ලෝකෙ ගත්තට පස්සේ මොහොතින් දියදෝතක් ගත්ත වගේ හරිම පොඩි දෙයක් ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරනවා කියලා කියන්නේ. මේක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ICT ලෝකෙන් තවත් එහාට අඩියක් තියෙනවා කියන්නේ හරිම අපහසු දෙයක්. ඉතින් මේක හොඳින් මතක තියාගන්න අයිකන් භාවිතා කරන එක ගැන, ටාස්ක් බාර් එක ගැන, ඊට පස්සේ පොඩි ඔය ඩෙස්ක්ටොප් එක පර්සනලයිසේෂන් දේවල් ගැන, නොටිෆිකේෂන් පැනල් එක ගැන, Wi-Fi on off කරන දේවල්. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් තියෙනවනේ ඔයා මෙතනින් එහාට එක අඩියක් හරි තියන්න නම්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ටාස්ක් view භාවිතා කරන්න, මල්ටිපල් ඩෙස්ක්ටොප් ක්‍රියේට් කරන්න සහ සිස්ටම් ට්‍රේ එක මැනේජ් කරන්න. ඉතින් පොතේ හැටියට මෙහෙම තිබ්බට මම හිතනවා මේක දැනටමත් ඔයාලට ගොඩක් සංකීර්ණ වෙන්නේ නැති කියලා. ඉතින් අදට මම මේ පාඩම නතර කරලා මෙන්න මේ ටාස්ක් view භාවිතා කරන්න, මල්ටිපල් ඩෙස්ක්ටොප් ක්‍රියේට් කරන්න සහ සිස්ටම් ට්‍රේ මැනේජ් කරන ඒවා ෂෝට්ස් වීඩියෝස් වලින් හදලා දාන්නම් පොඩියට ටට්ටක් ගාලා මතක තියාගන්න. මොකද මේවා අත්‍යවශ්‍ය නොවෙන නිසා. කලින් කතා කරපු දේවල් හොඳට one of you. See you in the next video.